හෝ 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 මචං අද ට්‍රිපෝසා ගේන්න යන්නේ. ඒ හින්දා වීඩියෝ එක මිස් කරගන්න එපා. මොකද දරුවෝ හදන් ඉන්නවා නම් මේ ට්‍රිපෝසා සීන් එක නේ වැදගත්. මොකද මචං ඔන්න මම දැන් බාට දෙකක් දාගෙන මට රහස් මාර්ග ඔස්සේ මචං ආවද ට්‍රිපෝසා දෙනවා කියලා ආරංචිය. මං ඉතින් මගේ බයික් එකේ නැගලා යනවා ට්‍රිපෝසා ගෙන් ආතල්ලකේ සින්දුවකුත් ගහගෙන. ආතල්ලකේ සින්දුවකුත් ගහගෙන ට්‍රිපෝසා ගෙන් ඇති සින්දු කිව්වා. ඔන්න ඉතින් මං ඉතින් ආතල්ලකේ සෙල්ෆි කැම් එකක් ඔන් කරගෙන ට්‍රිපෝසා ගේන්න යන ගමනේ තියෙනවනේ වටපිට ජෙට් එක වගේ අරලා යන්නේ ට්‍රිපෝසා ගේන්න. හරිද? ඉතින් ට්‍රිපෝසා ගේන්න තමයි යන්නේ. දැන් සෑහෙන දුරක් ආවා. ට්‍රිපෝසා මිෂන් එක කොහොම හරි අද ගේමක් ගහලා බෙල්ලේ හරි වරදා ගන්නවද ට්‍රිපෝසා දුන්නේ නැත්තම්. ඔන්න ඉතින් ආතල්ලක ඉස්සරහට යන ගමන් ඉන්නේ. ඔන්න ආතල්ලක සින්දුවකුත් ගහගෙන මම ඉස්සරහට යනවා. ඔන්න මාළු මාමා කියනවා බල්ලා පයින්ද පා ට්‍රිපෝසා ගේන්න යන්නේ. හරිද? ඔන්න මාළු වෑන් එකක් එනවා. ඕකයි මට වැඩක් නැහැ. මට ඕනේ ට්‍රිපෝසා විතරයි. මං ආතල්ලකේ ජෙට් එක වගේ ඉදිරියටම ට්‍රිපෝසා දෙන්න බෑ කිව්වත් මං අර බලෙන් හරි කියන මට්ටමක තමයි යන්නේ. ඔන්න මචං කල්තිය පෙරේතයා වගේ වෙලාවට ඇවිල්ලා බලනකොට බලු බල්ලෙක් නෑ. නිලෙච්චයි බෑ. කවුරුත් නෑ කියන්කෝ. නැන්දලා දෙන්නෙක් ඉන්නවා වින්දෙජ්ජයි. වෙලාවට ආවට විටක්වත් කන්න යන්න ඕනේ මිස් වෙනකන්. අම්මට සිරි කරුමේ බලපන්කෝ පිට කඩෙත් වහලා. මාරම කැතම සීන් එක. අපි යන් ඉස්සරහා කඩේට ඉස්සරහා කටේ විඩ තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. හොඳ විටක් කටපුරා කාලා ආතල්ලකේ විටක් කකා මිස් වෙනකන් ඉන්නවා. ඔය ට්‍රිපෝසා ගෙනියන්න එපේ. ගෙදර ගිහිල්ලා බෑ. ට්‍රිපෝසා අනිවාර්යෙන් ගන්න ඕනේ. එන්න මචං තරංග ස්ට්‍රෝස් කණ්ඩෝල කටපුරවලා විටක් ඔකට රුපියල් 10ක ණයකුත් තියෙනවා. ඒකෙන් වැඩක් නැහැ. ට්‍රිපෝසා ගන්න එපේ. 10 කවදා දෙන්න බැරිද? කඩේට ගියා කුරුල්ලාගේ කඩේට ගිහිල්ලා විටක් පිල්ලලා බලනකොට පුවක් නෑ මචං. පුවක් ගෙඩියකුත් ඉල්ලගෙන මම විටක් ජෙට් එක වගේ කපාගෙන කාලා එළියට යන්න තමයි හදන්නේ. දැක්කනේ පුවක් නෑ. මම හිතුවා මෙතනින් පුවක් ගෙඩියකුත් ඉල්ලගත්තා. ඔන්න මචං ට්‍රිපෝසා මිෂන් එක ඉවරයි. මං ට්‍රිපෝසා ගත්තා. මං දැන් කැපෙන්නයි යන්නේ. ඔන්න එනං ආතල්ලකේ සින්දුවක් කියාගෙන ට්‍රිපෝසා ටිකක් බෙල්ලේ එල්ලගෙන මං යනවා ගෙදර. එහෙනම් කොල්ලෝ ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි.